කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමි හිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් නඩමිමං සිහිනෙන් ඔබ සොයන්නම්. Hey guys, welcome back to our YouTube channel. ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්නවද? අද ගමනක් තියෙනවා යන්න. දැන් ඔයගොල්ලෝ thumbnail එකෙන් දැකලා ඇති මොකද්ද අපි යන ගමන කියලා. අපේ අක්කගේ graduation day එක අද. අපි ඉතින් උදේම යනවා. මේ දැන් 4 ඉඳන් නැගිටලා ඉන්නේ. සාරි එක අඳින්න මේකප් එක දාන්න ඕන නිසා ගොඩක් උදේ නැගිට්ටා දැන්නුමත් 6යි වෙලාව. හරි අද වැඩි කතා ඕනේ ආලමයි. thank you ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලලා මාව subscribe කරාට. මගේ කලින් වීඩියෝස් වලට ගොඩක් ප්‍රතිචාර තියෙනවා. මට ඇත්තටම හරිම සතුටුයි. ඇත්තටම thank you. හරි අද ඇත්තට වැඩි කතා ඕනේ නෑ. වීඩියෝ එකට සබස්ක්‍රයිබ් කරේ නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලයික් කරාම තමයි මගේ වීඩියෝ එක තව කෙනෙක්ට රෙකමන්ඩ් වෙන්නේ. ඒ වගේම ෂෙයා වෙන්නේ. වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න. ළමයි අපි උදේම ලේස්ති වෙලා ඊයනකන් ඉන්දියා කාර් එකේ යන්න තියෙන්නේ මාතර රවීන්ද්‍රනාත් tagore එකට. හරියට කිව්වොත් රුහුණ කැම්පස් එකට. අවේ පාරෙන් දාලා අපි මාතර යනවා. දැන් රබීන්ද්‍රනාත් tagore අනුස්මරණ ශ්‍රවණාගාරයට ආවා. සෝරි ළමයි මම ඔයගොල්ලන්ට මල්වල වීඩියෝස් ගොඩක් අරන් හිහි මල් ටික හරිම ලස්සනයි. ඇත්තටම ආස හිතෙනවා ඒ ටික දැක්කම. ඒකයි ඔච්චර වීඩියෝස් තියෙන්නේ. අපේ පොඩි අක්කගෙත් කැම්පස් එක. එයා හැබැයි මේ කැම්පස් එකේ නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ කරාපිටිය මෙඩිකල් ස්ටුඩන්ට්ස් කොලේජ් එකේ. හරි ළමයි අපි ටිකටුත් අරගෙන අපේ අක්කගේ කන්වොකේෂන් එක බලන්න ගියා. අපි ටික වෙලාවක් ඉඳලා ඉතින් ඒක පටන් ගන්නකම් මෙහෙම වීඩියෝ කරද්දි පිටිපස්සේ එක්කෙනෙක් මන් දිහා බලන් ඉඳියා. මම ඒක දැක්ක කැම් එකෙන් එතන කිව්ව මට මාරම ලැජ්ජාවක් ආවේ ඒ වෙලාවේ. අපේ අක්කලා එන වීඩියෝ එකක්. හරි ඔන්න පටන් ගත්තා. ඔන්න ළමයි ඊළඟට ඉන්නේ අපේ ලොකු අක්කා. හරි ළමයි කන්වොකේෂන් එක නම් ඉවරයි. ඊළඟට තියෙන්නේ ෆොටෝස් ගන්න. ෆොටෝස් ගන්න ටිකේ නම් මට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ඒ තරමට ෆොටෝස් ගන්න කට්ටිය ඉන්දියා. කියන්නේ ගොඩක් වෙලා ගියා දාඩිය දාගෙන පෙරාගෙන එපා වෙලා ඉඳී ඒ වෙලාවේ නම්.
වීඩියෝ කරන හැමෝගෙම ෆොටෝස් ගහලා ඉවර වෙනකන් මායි අම්මා ඉතින් වාඩි වෙලා ඉඳියා. හරි ළමයි ඊට පස්සේ හැමෝගෙම ෆොටෝස් ගහලා ඉවරලා අපේ අක්කගේ ෆොටෝස් හැමෝගෙම ෆොටෝස් ගහලා ඉවර වෙලා අපි ගියා කන්න. ඊට පස්සේ අපි හැමෝම කාලා අපි ගෙදර යන එක තමයි කරේ. හැමෝම ඉතින් කයියක් ගහන් ගෙදර ගියා. අම්මයි මේ කන්වොකේෂන් එකට අපේ පොඩි අක්කට එන්න බැරි වුණා. මොකද යාට කැම්පස් එකේ එක්සෑම් එකක් නිසා. එහෙනම් හයිවේ එකට දෙන්නත් ඕන. හරි ළමයි අදට vlog එක ඉවරයි. මේ වීඩියෝ එක ලොකු වීඩියෝ එකක් නෙමෙයි කරේ. අද ලොකුවට දෙයක් වුණේ නෑ. මං හිතනවා වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරා කියලා. ඉතින් channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම කමෙන්ට් කරලා ෂෙයා කරලා උදව්වක් දෙන්න. ඔයගොල්ලෝ වීඩියෝ එකට කමෙන්ට් කරොත් තමයි වීඩියෝ එක තව කෙනෙක්ට රෙකමන්ඩ් වෙන්නේ. ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ලස්සනට hina වෙලා ඉන්න. අලුත් vlog එකකින් ආයි ඉක්මනට එන්න. හැමෝටම bye.